හරි අද ආවේ කියන්නේ මගෙන් යාළුවෙක් ඇහුවා මම කොහොමද ලයිව් එකක් දාන්නේ. ඒ කියන්නේ මම YouTube එකට ලයිව් එක දාන්නේ කොහොමද කියලා ඇහුවා. මොනවද හදන්න ඕනි කියලා සෙටින් ටික මොනවද කියලා ඇහුවා. ඊට පස්සේ තව ඇහුවා අපි වෙබ් කැම් එකක් දානවා නම් වෙබ් කැම් එක කොහොමද දාන්න ඕනි. කැමරාවක් කනෙක්ට් කරනවා නම් ඒක කනෙක්ට් කරගන්න ඕනි කොහොමද. ඒ වගේ සීන් ටිකක් ඇහුවා මගෙන්. YouTube එකේ ලයිව් එකක් අපි කොහොමද සෙටප් කරගන්නේ කියලා. ඒ OBS එකට ලින්ක් කරගන්නේ කොහොමද කියලා තමයි මම අද වීඩියෝ එකෙන් ගෙනාවේ. ඔයගොල්ලෝ මුලින්ම මේ වගේ OBS එක ලෝඩ් කරගන්න ඕනේ. මේ ගැන නම් වැඩි හිතන්න එපා. වැඩි දෙයක් අපිට කරන්න නෑ. මේකේ ක්‍රම දෙකක් තියෙනවා. මම පළවෙනි ක්‍රමය කියලා දෙන්නම්. ලේසිම ක්‍රමේ OBS එක තියෙනවා. OBS එක ලෝඩ් කරගත්තට පස්සේ ඔයා යනවා setting ඇතුළට. OBS එකේ setting ඇතුළට ගියාට පස්සේ මෙතන තියෙනවා මේ ස්ට්‍රීමින් කියලා. හරිද? ස්ට්‍රීමින් වලට ගියහම අපෙන් අහනවා මෙතන අපිට ලයිව් එක දෙන්න ඕනේ ඩිරෙක්ෂන් එක. කියන්නේ Twitch ද YouTube ද FB ද නැත්නම් Twitch Twitter එහෙම කියලා platform ටිකක් තියෙනවා. හරිද? එකකින් අපිට YouTube නම් දෙන්නවා. අපි YouTube එක select කරලා ඊට පස්සේ මෙතන තියෙනවා server මොකුත් මේව වෙනස් කරන්න එපා. default server තියන්න. මෙතන තියෙන connect account. හරිද? ඒක recommended කරලා තියෙන connect account එක. ඊට පස්සේ advance අපිට කරගන්න පුළුවන් US stream key එක අරගෙන කරගන්නත් පුළුවන්. අපි බලමු ඒ ක්‍රම දෙකටම කොහොමද කරගන්නේ කියලා. අපි යම් මුලින්ම account එක connect කරන විදිහට. හරිද? account එක connect කරන්න තියෙන්නේ මෙතන connect account කියන එක click කරාට පස්සේ ඔහොම මගේ මේල් ටික පෙන්නනවා. ඊට පස්සේ මම ඕනි ඒ කියන්නේ YouTube එකේ මගේ YouTube එක තියෙන මේල් එකෙන් මම log වෙනවා. ඊට පස්සේ continue දෙන්න ඕනි. ඊට මෙන්න එහෙම complete successful කියලා page එක හරි. හරිද? ඊට පස්සේ ආයි යන්න ඕනි මෙතන වාගේ stream එකට. හරිද? එතකොට කෙලින්ම connected account නම වැටලා දිනවා මගේ account එක connect වෙලා තියෙනවා. එච්චරයි පළවෙනි ක්‍රමය. ඊට පස්සේ අපිට මෙතන start streaming දෙන්න පුළුවන්. අපිට live එකේ මොනවාද තියෙන්න ඕනේ. කියන්නේ නම title එක live එකේ title එක description එකට මොනවද දාන්න ඕනි. මේක public ද දාන්නේ unlisted ද private ද කියලා ඒව දාන්න පුළුවන්. category එක අපිට කැමති category එක තෝරගන්න පුළුවන්. මෙතන දාන්න ඕනේ අනිවාර්යෙන් මෙන්න මේක no made for kids කියන එක. ඊට පස්සේ thumbnail එකක් ඔයාලට කැමති thumbnail එක මෙතනින් add කරගන්න පුළුවන්. ඊට පස්සේ create and start broadcasting ඒ එක විදිහක්. ඒ අපි account එක OBS එකට link කරලා කරන විදිහේ අපි යමු දෙවෙනි ක්‍රමය බලන්න. හරිද? දෙවෙනි ක්‍රමයේ තියෙන්නේ මෙතන streaming වලට ගියා. මම disconnect කරගන්න account එක දැනට. හරි. මෙතන දැන් තියෙනවා දැන් අපි පළවෙනි ක්‍රමය නෙමේ. ඒ විදිහටත් ඔයගොල්ලෝ කනෙක්ට් කරගන්න පුළුවන්. අපිට stream key එකක් තියෙනවා. හරිද? stream key එකක් තියෙනවා. stream key එකෙන් අපි කනෙක්ට් කරගන්න විදිහ අපි දැන් බලමු. හරිද? මෙතන stream key එක එවුවට පස්සේ මෙතනට key එකක් ගෙනත් දාන්න තියෙනවා. අපි යන් key එක ගන්න තියෙන්නේ කොහෙද කියලා බලන්න. දැන් මේන් මගේ YouTube එකේ මෙතන යනවා create වලට ගිහින් go live යනවා. හරි. go live click කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට title එක දාන්න තැනක් පෙන්නනවා. හරිද? category ඊළඟට game එකක් නම් game එකේ නම ඊළඟට privacy එක කියන්නේ අපිට මේක කාට හරි පේන්නද දාන්න ඕනි පේන්නේ නැති වෙන්න දාන්න ඕනිද ඒව ටික හදාගන්න මෙතන privacy තියෙනවා. ඊළඟට view ටික ඒ කියන්නේ අපේ live එක කවුරු හරි බලනවා නම් කී දෙනෙක් බලනවද likes කීයද live එකේ යන අතරතුර අපිට මෙතනින් check කරගන්න පුළුවන්. හරිද? අපේ වැදගත්ම part එක තමයි මෙන්න මෙතන දෙන මේ stream key. මෙන්න මේක තමයි අපිට ඕනේ key එක. හරිද? මේ key එක අරන් ගිහින් OBS එකට දැම්මට පස්සේ එතකොට මේ ටික link කරන්න ඒ කියන්නේ මෙතන title category public privacy කියන ටික මෙතනින් හදන්න වෙනවා කට්ටියට. මෙතනින් හදන්න වෙනවා. මෙතනින් අපිට category title එක description එක ඒ ටික දාලා එහෙම
මේ ටික අපිට ඕන විදිහට ෆිල් කරලා ලයිව් එක දාන්න පුළුවන්. මෙතන මේ ටයිටල් ඇඩ් කරන විදිය නම් මම ඒ ටික මම පස්සේ ඔයගොල්ලෝට වෙන වීඩියෝ එකකින් ගේන්න. දැනට මම ලයිව් එක සෙටප් කරන විදිය විතරයි ගේන්නේ. අපි දැන් මෙතනින් අරන් යන් කී එක. කී එක ගත්තා. කී එක අරගෙන ආයි අපි යන්න ඕනේ OBS එකට. OBS එකට ගිහින් ස්ට්‍රීම් වල මෙතන ස්ට්‍රීම් කී කියන තැනට පේස්ට් කරන්න. පේස්ට් කරලා ඇප්ලයි දීලා ඕකේ දෙන්න විතරයි තියෙන්නේ. දැන් මෙතන ස්ටාර්ට් ස්ට්‍රීමින් දුන්න ගමන් මෙතනින් ලයිව් එක පෙන්නවා. ඒ කියන්නේ ලයිව් එක කට්ටියටම පෙන්නවා. මෙතන අනිවාර්යෙන් පබ්ලික් තියෙන්න ඕනේ. පබ්ලික් තියනවා කියන්නේ අනිවාර්යෙන් කට්ටියටම පෙන්නනවා. මෙතන ඔයා වෙනස් කරලා තිබ්බොත් මෙන්න මෙතන පබ්ලික් තියෙන එක unlisted private කියලා ඒ දෙකට දාලා තිබ්බොත් ඔයාගේ ලයිව් එක කාටවත් පෙන්වන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඔන්න ඔය සෙටින් දෙක විදිහට තමයි ඇත්තටම මම යූස් කරන්නේ මේකේ මේ ස්ට්‍රීම් කී කියන මෙතඩ් එක. මෙතන ස්ට්‍රීම් කී එකෙන් තමයි මම OBS එක කනෙක්ට් කරලා තියන්නේ YouTube එකට. ඒක මට ලේසි ඉඳ එහෙම කනෙක්ට් කරලා තියන්නේ. ඕගොල්ලෝ කැමති විදිහකට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඕගොල්ලෝ තේරෙන්නේ නැති කියලා තේරුම් නැති කට්ටියට කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න කට්ටියට මොනවද තව දැනගන්න ඕනි කියලා. තේරුම් නැති දෙයක් තියෙනවා නම් ඒකත් ආයි මගෙන් අහන්න පුළුවන්. මම එහෙම වුණොත් ඒකටත් ආයි වීඩියෝ එකක් ගේන්නම්. අදට එහෙනම් එච්චරයි. thank you කට්ටියට. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. අනිවාර්යෙන් ලයික් කරලා subscribe කරගෙන යන්න.